වෙළඳපළ අර්ථ ක්‍රමයක මිලෙහි ප්‍රධාන කාර්ය වනුයේ. වෙළඳපළ ආර්ථිකයක මිලෙහි ප්‍රධාන කාර්ය වෙනුවේ. අපි දන්නවා වෙළඳපළ ක්‍රමවේදයක මිලෙහි ප්‍රධාන කාර්යයන් තුනක් තියෙනවා. එකක් තමයි මිල සංඥා සැපීම, පාරිභෝගිකයන් නැත්නම් කුටුම්බයන්ට සහ නිෂ්පාදකයන්ට මිල සංඥා සැපීම, සම්පත් සලාක කිරීම, සානුබල සැපීම. එතකොට ඔන්න ඔය කාර්යයන් තුන තමයි මිල මගින් වෙළඳපළ ආර්ථිකයක සිද්ධ වෙන්නේ. සම්පත් සලාක කිරීම, සානුබල සැපීම, මිල සංඥා සැපීම. ඉතින් බලමු අපි පිළිතුරු මොනවාද කියලා. ව්‍යවසායකයන් උදෙසා වඩා ලාභ ජනනය කර දීමයි. වැරදි. ආයෝජන ඉඩ ප්‍රස්ථා තෝරා ගැනීම සඳහා කුටුම්බවලට මඟ පෙන්වීම අදාළම නැහැ නේද? ඉල්ලුම් වක්‍රවල නම්‍යතා නිර්ණය කිරීම. වැරදි. ආදායම් ව්‍යාප්තිය උසස් කරලීම. වැරදි. හිඟ සම්පත් විකල්ප භාවිත අතර බෙදා වෙන් කරලීමය. හරි. හිඟ සම්පත් විකල්ප භාවිත අතර බෙදා වෙන් කරලීම කියන්නේ අර සම්පත් සලාක කිරීම කියන එක. සම්පත් බෙදා හැරීම කියන එක. ඒ නිසා නිවැරදි පිළිතුර වෙන්නේ පස්වෙනි පිළිතුර.